ධර්ම රත්නය වන්දනා කරමු. ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය මුල මැද අග යන තුන් තැනම යහපත් වන පරිදි මනාකොට දේශනා කරන ලදී. ඒ ධර්මය පිළිපදින්නා වූ සත්පුරුෂයනට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වන ගුණවලින් යුක්ත වන හේන් සන්දිට්ඨික නම් වනසේක. සෝවාන් ආදී සතර මාර්ග සද්ධර්මය කල් නොයවාම ඵලය උපදවන බැවින් අකාලික නම් වනසේක. බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට අනුකම්පාවෙන් දේශිත ධර්මයේහි මෙලොව සැප ලබන ආකාරයත් පරලොව සැප ලබන ආකාරයත් නිවන් සැප ලබන ආකාරයත් පැහැදිලිව දක්වා ඇත. ඒ සද්ධර්මයේ දැක්වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට ධර්මයේ සත්‍යතාව වටහා ගන්නා ලෙස දැක්වීම ඒහි පස්සික නම් වනසේක. බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් සතර අපා දුකින් ගලවා දේව මනුස්ස බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන මඟ හා නැවත උප්පත්තියක් නොලබන මඟ පිළිවෙලින් ඔප්නංවන ක්‍රමය දැක්වෙන නිසා ඕපනයිකය දේශිත ශ්‍රී සද්ධර්මය සියලු කටයුතු වලට කලින් ප්‍රථමයෙන්ම කළ යුතු බැවින් ඕපනයික නම් වනසේක. මේ ධර්මය ඥානවන්තයින් විසින් තම තමා විසින්ම පුරුදු පුහුණු කරනු ලැබිය යුතුය. අවබෝධ කරගනු ලැබිය යුතුය යන අරුත පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වනසේක.